2026දී HR මැනේජර් කෙනෙක් වෙන්නේ කොහොමද? ඔහු අය ආරම්භ කරන්නේ HR මැනේජ්මන්ට්, බිස්නස් මැනේජ්මන්ට්, සයිකොලොජි හෝ HR ස්පෙෂලයිසේෂන්ස් තියෙන උපාධි. නමුත් ඔබ දැනගත යුතු දේ බඳවා ගැනීම, එම්ප්ලොයි ඔන්බෝඩින්, පේරෝල් මූලික දැනුම, පර්ෆෝමන්ස් මැනේජ්මන්ට්, එම්ප්ලොයි රිලේෂන්ස්, HR පොලිසි සහ කම්ප්ලයන්ස්. පැහැදිලිව සහ වෘත්තීය ලෙස කතා කිරීම, ගැටලු විසඳීම, විශ්වාසය ගොඩනැගීම, කොන්ෆ්ලික්ට්ස් හැන්ඩල් කිරීම, ඉංග්ලිෂ් සංනිවේදනය විශාල උපකාරයක් වෙනවා. 2026දී HR මැනේජර් කෙනෙක් කියන්නේ ආයතනයක මිනිස් සම්පත් කළමනාකරණය කරන ස්ට්‍රැටජිස් කෙනෙක්. නිවැරදි කුසලතා, අත්දැකීම් සහ අඛණ්ඩතාවය තිබුණොත් HR මැනේජ්මන්ට් කියන්නේ සාර්ථක වෘත්තියක්. ඒ සඳහා ප්‍රැක්ටිකල් අත්දැකීම් ලබා ගැනීම සඳහා දැඩි විස්තර සඳහා අදම විසින්න www.aptfil.com